වල්ලූරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට ජය මගුල්ලු. මේ කතාව මේ දවස්වල වැඩියෙන් ඇහෙනව නේද? මොකද්ද මේකේ තේරුම? ඉන්න. අද අපි ඒක හොයලා බලමු. වල්ලූරෝ ඉන්නේ කැලේනේ. මේ කැලේ ඉන්න වල්ලූරෝ අහුවෙන ඕනි දෙයක් කනවා. ඒකට ඔය කැලේ වැටලා තියෙන පළතුරක්, මලක්, කොළයක් ඔය ඕනේ දෙයක් වල්ලූරෝ කනවා. කැලේ ඉන්නවා හබන් කුකුළු. මේ හබන් කුකුළෝ කැකුණ ඇට කන්න හරිම කැමති. හැබැයි කැකුණ ගෙඩියේ තියෙන හයිය පොත්ත නිසා උන්ට ඒව කඩාගෙන කන්න බෑ. ඒ වුණත් වල්ලූරෝ අහුවෙන හැම දෙයක්ම කන නිසා වගේම මේ හයිය පොත්ත උන්ගේ දලෙන් තලලා මදේ එළියට ගන්නකොට ඒ කැකුණ ඇට එළියට විසිවෙන නිසා බොහොම පහසුවෙන් කැකුණ ඇට හබන් කුකුලන්ට කන්න පුළුවන් වෙනවා. ඒ හින්දා තමයි වල්ලූරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට ජය මගුල් කියන්නේ. මොනවා හරි විශාල වැඩක් කරනකොට ඒකෙන් යැපෙන තව පොඩි වැඩ තියෙනවා. ඒ වෙලාවට ඔය පොඩි වැඩ කරන අයත් ඒකට හේතු වෙලා එයාලගේ වැඩ කරගන්නවා. ලොකු වැඩ මොනවද කියලා ඉතින් එයාලම හිතලා බලන්නකෝ. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු වැඩක් කරනකොට පොඩි වැඩ කරන ගොඩක් අය ඒක වටා එකතු වෙනවා. එහෙම එකතු වෙන එක වළක්වන්න බෑ. එහෙම හිතලා බැලුවම විශාල ප්‍රොජෙක්ට් එකක් අස්සේ පොඩි ප්‍රොජෙක්ට්ස් කරලා ගොඩ යන අයත් ඕනේ තරම් ඉන්නවා. ඔයා මොකද හිතන්නේ? ඔයාලා ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට්ස් වල පොඩි ප්‍රොජෙක්ට්ස් කරන්න කැමති කට්ටියද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපිව ෆලෝ කරන්න.